ඉතින් ලංකාවේ ඉන්න ඔයාට කැරම් මතක් එහෙම නැත්නම් දාන් මතක් ඇදලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක කලින් මුලින්ම ඔයාලට මේ සයිට් එක ගැන පොඩි විස්තර ටිකක් මම කියලා ඉන්නම්. ඉතින් මුලින්ම මේ සයිට් එක ගත්තොත් මෙන්න මේ වෙබ්සයිට් එක ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර්ඩ් වෙබ්සයිට් එකක්. ඒ වගේම මෙන්න මේ වෙබ්සයිට් එක අපිට හෙල්ප් කරන්න 24/7 කස්ටමර් සර්විස් එකක් තියෙනවා. week end and weekdays ඔක්කොගෙම අපිට 24/7 කස්ටමර් සර්විස් එක මෙයාලෙන් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධානම කාරණා මේක මම ඔයාලට කිව්වා වගේම කැරම් දාන් ඕමි බූරු වගේ ගේම් සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් ඔයා හිතන්න වෙන සයිට් එකක වැඩ කරනවා නම් ඔයාට සෙල්ලම් කරන්න තියෙන බොට් කෙනෙක් එක්ක. එහෙම නැත්නම් AI එකක් එක්ක. ඉතින් මේකද අපිට එහෙම දෙයක් නෑ. මේක ලංකාවේ එකක් නිසා අපිට මේකේ සාමාන්‍ය වගේ දැන් මෙතන කැරම් මතක් ගහනවා නම් ඔයා මේ පැත්තේ දැන් ප්ලේ කරනවා නම් එහා පැත්තේ ඔයාගේ ඔපොනන්ට් ඒ කියන්නේ ඔයාගේ විරුද්ධවාදියා විදිහට එහා පැත්තේ ඉන්නේ ලංකාවේ කොහේ හරි පළාතක් කොහේ හරි දිස්ත්‍රික් එක මේ ගේම් එක සෙල්ලම් කරන තවත් කොල්ලෙක් හෝ කෙල්ලෙක්. ඉතින් ඒ විදිහට මේ ගේම්ස් ටික රන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාට චැලෙන්ජස් තමයි කරන්න තියෙන්නේ. අපි ගිහලා බලමු රෙකෝඩින් එකට කොහොමද මේක ගේම් සෙල්ලම් කරන්නේ සහ මේක අපි කොහොමද විත්ඩ්‍රෝල් එකක් අපේ බැංක් එකට ගන්න ඩිපොසිට් කරන්නේ ඒ සියලුම ස්ටෙප් ටික අපි වීඩියෝ එකතුලට ගිහලා කතා කරමු. එහෙනම් අපි යමු රෙකෝඩින් එකට. ඔයාලා පහළ තියෙන ලින්කින් ආවට පස්සේ මෙන්න මේ සයිට් එකට මේකේ නම ප්ලේපෝට් කියලා තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එක බලන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පළමු සහ එක මල්ටිප්ලේයර් earning platform එක වන ප්ලේපෝට් සැබෑ තරඟකරුවන් සමග ක්‍රීඩා කිරීමෙන් ඔබට මුදල් උපයාගත හැක. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආන්ගේ එකක් තියෙනවා මෙයාගේ. ඉතින් මේක මම ක්ලෝස් කරගෙන මුලින්ම රෙජිස්ටර් වෙනවා. මෙතන ප්‍රොෆයිල් කියන තැනට එනවා. මෙතන ආවට පස්සේ login required කියනවා. මෙතනින් මම ඔයාලට login කියන තැන නෙවෙයි රෙජිස්ටර් වෙන්න ඕන මුලින්ම අපි. මේ රෙජිස්ටර් වෙන තැන ටච් එකක් දාන්න. මෙතන අපි create account කියන තැන user name එකට මම දෙනවා මගේ name එක. ඊට මෙතන මගේ user name එක මෙතනින් සඳහන් කරනවා. ඉතින් අපි user name එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. ඊට පස්සේ mobile number කියන තැන අපේ mobile number එක අපි add කරගන්න ඕනේ. ඉතින් මෙතන මම මගේ mobile number එකත් මෙතන add කරනවා. ඉතින් මේ mobile number එක අනිවාර්යයෙන් වඩනවා. මොකද කිව්වොත් ඔයා මේක deposit එකක් දාගන්න ඕන, withdraw එකක් දාගන්න ඕන. account එක log කරනවා අනිවාර්යයෙන්ම mobile number එක සහ mobile number එකේ OTP code එක ඔයාට තියෙන්න ඕනේ. මම දැන් මෙතන next කරගන්න. next කරාට පස්සේ අපේ OTP code එකක් එනවා. දැන් අපේ number එකට ඉතින් ඔන්න OTP code එක ආවා. මම OTP code එක දුන්නාට පස්සේ ඉතින් ඔන්න අපිට මේකෙන් ඉතුරු ස්ටෙප් එකට යන්න පුළුවන්. ඉතින් ඔන්න OTP code දුන්නා. මම දැන් මෙතන verify කියන touch එකක් දාලා මගේ OTP එක verify කරගත්තා. ඉතින් ඔන්න අපේ account එක create ලා ඉවරයි. මෙතන මගේ account එක බලා ගන්න පුළුවන් ඔයාට මගේ name එක සහ මගේ level එක කොහොමද තියෙන්නේ කියලා වගේම අපිට මෙතන profile picture එක update කරගන්න පුළුවන්. ඉතින් මෙතන board කියන තැන ආවට පස්සේ මෙතන අපිට lead board එක බලා ගන්න පුළුවන්. මෙතන lead board එකෙත් ඔයාලා පේනවා ඉතින් ඔක්කොම ලංකාවේ players ලා තමයි ඉන්නේ. ගුරු තියෙනවා. පූල් තිනාන්ගේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙතන ඩෙමෝ එකට ගියොත් මෙතන ඩෙමෝ එකේ අපි බලන්න මෙන්න මේක සෙල්ලම් කරලා පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතන කැරම් එකට මම පොඩ්ඩක් ගිහිල්ලා මෙතන ඩෙමෝ trial එකක් දෙන්නම්. ඉතින් මෙතන අපිට free trial එකක් තියෙනවා. මම මෙන්න free trial එක පොඩ්ඩක් try කරන්න. හරි free trial එකට ගියාට පස්සේ බලන්න පුළුවන් මේ අපේ කැරම් බෝඩ් එක තියෙනවා. ඉතින් අපිට කැරම් එක සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන කැරම් මතක් ගහමු පොඩ්ඩක් ඔයාලට පේන්න මම කැරම් එකක් ගහන්නම් පොඩ්ඩක්. ඉතින් ඒ විදිහට අපි white color එකෙන් තියෙන්නේ මේක guest account එකෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අපිට මේ කැරම් pool game එක සෙල්ලම් කරනවා වගේම පහසුවෙන් සෙල්ලම් කරන්න පුළුවන්. දැන් අපිට එහා පැත්තට ඔපොනන්ට් කෙනෙක් දීලා නැහැනේ. ඒ නිසා අපිට මේක පහසුවෙන් නිකන් ට්‍රයල් එකක් විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකට සල්ලි දානවා නම් සල්ලි දැම්මට පස්සේ අපිට මේකේ බින් එකක් විනුවෙන්ම සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැරම් එකකට හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට මේ ගේම් එක ඊසි ගහ ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේක සෙල්ලම් කරමු. ඉතින් ඔයාලට මේක ඔයාලා සාමාන්‍යයෙන් මලගෙවල් වල ගහන කැරම් එක වගේ නෙමෙයි. බේසිකලි ඔයාට ඉන්ටර්නැෂනල් කැරම් රූල්ස් වලට මේක සෙල්ලම් කරන්න පුළුවන්. ෂොට් එක කොහෙන් ගැහුවත් ඔයාට වින් එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කැරම් ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. මෙතනින් බෑක් වෙන්න. ඉතින් මුලින්ම ඩිපොසිට් එකක් දාගන්න ඔයාලට මෙතන wallet කියන තැනට අවිලා මෙන්න මෙතන ඩිපොසිට් කියන තැනට යන්න පුළුවන්. මෙතන ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් HNB Peoples වගේම සෙලාන් කියලා බැංකු තුනක් තියෙනවා. මේ බැංකු තුනෙන් දැන් සෙලාන් යන තාම unavailable තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් මම දැන් ඩිපොසිට් එකක් දාගන්න මම යනවා මෙතන Peoples Bank එකට මෙතන මම ඩිපොසිට් කියන ටච් එකක් දාතර පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා Playport Private Limited එකේ මේ account එකක් තියෙනවා Peoples එකේ. මෙන්න මේ account number එකට අපිට තියෙන්නේ ඩිපොසිට් එකක් දාගන්න. ඉතින් ඔයාලට කරන්න පුළුවන් කෙලින්ම කීයක් දානවා කියලා මෙතන ටයිප් කරගන්න පුළුවන්. රුපියල් 300ක් මම දැන් දානවා. ඊට පස්සේ මෙතන 300 ගහගෙන ඊට පස්සේ මොබයිල් නම්බර් එකෙන් යනවා. මගේ මොබයිල් නම්බර් එක මෙතනින් ටයිප් කරගන්න ඕනේ මේ විදිහට.
හරි මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක සඳහන් කරගත්තට පස්සේ දැන් අපිට කරන්න තියෙන අපේ මෙන්න විදිහට රිසිට් එක අප්ලෝඩ් කරන්න. මම ඔයාලට කිව්වා වගේ රිසිට් එක අප්ලෝඩ් කරලා අනිවාර්යෙන් ඔයා මේක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් හෝ ATM එකේ CDM එකකින් දානවා නම් ඔයා ඔයාගේ මොබයිල් නම්බර් එක මේකේ ඇතුළත් කරන්න ඕනේ. අනිවාර්යෙන් මේක මතක තියාගන්න. ඔයාගේ මොබයිල් නම්බර් එක මේක ඇතුළත් කරන්න ඕනේ. එතන ඒක නැත්තම් එහෙම මෙයාලට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. රීමාක් එකක් විතර මේ නම්බර් එක ඇඩ් කරේ නැත්තම් මේ account එක වාගේමයි කියලා. ඉතින් මම අප්ලෝඩ් රිසිප්ට් කියන තැනට ගිහිල්ලා මෙතනින් වාගේ ෆයිල් එක තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන මම ෆොටෝස් වලට ගිහිල්ලා මෙතන මගේ ෆයිල් එක මෙතන තෝරගෙන මෙතන මම මේක අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔන්න මගේ ෆයිල් එකත් අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මෙතනින් අපිට කරන්න තියෙන්නේ මෙතන කන්ෆර්ම් කියන ටච් එකක් දාගන්න. කන්ෆර්ම් කියන ටච් එක දාගත්තට පස්සේ අපේ රිසිප්ට් එක මේ විදිහට කන්ෆර්ම් වෙනවා. ඉතින් මෙතන ඩිපොසිට් රික්වෙස්ට් එක ඔන්න මම දාලා තියෙන්නේ. මම මෙතන ගොඩිට් කියන ටච් එකක් දාගන්න. මෙතන අපේ ඩිපොසිට් රික්වෙස්ට් එක දැන් දාලා තියෙනවා. අපිට ඩිපොසිට් එක ආවට පස්සේ වැඩ පටන් ගන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 15කින් අපේ ඩිපොසිට් එක මේකට වැටෙනවා. හරි ඉතින් ඔන්න ඩිපොසිට් එක අපි දාලා විනාඩි 10ක් 15ක් විතරයි අපේ ඩිපොසිට් එක අපිට රුපියල් 300ක් වාට පේනවා. ඉතින් මෙන්න විදිහට රුපියල් 300ක් තියෙනවා. ඉතින් මේ අපේ රියල් account එක මම ඔයාලට කලින් demo account එක play කරලා පෙන්නනවා මේ කොහොමද සෙල්ලම් කරන්න තියෙන එක. දැන් අපි අපේ රියල් account එකේ සෙල්ලම් කරලා බලමු මේ කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේක රියල් account එක මගේ. හරි මම දැන් එන home එකට. home එකට ආවට පස්සේ අපිට දැන් game සෙල්ලම් කරන්න. දැන් මෙතන අපිට carom clash වගේ මෙතන බූරු තියෙනවා. මට බූරු ගන්න මට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන carom එක තෝරගමු. මෙතන අපි carom එක තෝරන ඇතුළට යමු. ඉතින් carom එක තෝරන් අපි ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ carom game එක load වෙනවා. ඉතින් මේක load වුණාට පස්සේ බලමු කොහොමද වැඩේ කරන්න තියෙන්නේ කියලා. හරි මෙන්න විදිහට අපේ carom game එක load වෙනවා තාමත්. ඉතින් carom game එක ඇතුළට ගිහිල්ලා මේක play කරලා අපි බලමු කීයක් අපිට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මෙතන ආවට පස්සේ winning එක රුපියල් 200යි. අපිට රුපියල් 100ක් දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන කැන්ඩි කියලා වෙනම රූම් එකක් තියෙනවා. මේකේ රූම් එකක් තමයි තියෙන්නේ. මේ රූම් එකේ රුපියල් 200ක් වුණ එන්ට්‍රි එකට මෙතන අපි දිනවොත් රුපියල් 400ක් හම් වෙනවා. ඒත් එකම කොලම්බෝ කියලා මෙතන තියෙනවා පැකේජ් එක. රූම් එකක් මෙතන රුපියල් 500යි අපිට රුපියල් 1000ක් හම් වෙනවා වින් කරොත්. එහෙම දැන් ජැෆ්නා සීගිරිය වගේ රූම්ස් ගොඩක් තියෙනවා. මේකෙන් අපිට එන්ට්‍රි ෆී එක රූම් එකට වෙනස් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට මෙතන මුල්ම රූම් එක සෙල්ලම් කරලා පෙන්නනවා. මෙතන ඔක්කොම කෙනෙක් බලා ගන්න පුළුවන් වෙනවා. අපේ රුපියල් 200ක් දාලා ඔන්න අපි ඒකට ඇඩ් වුණා. ඊට මෙතන කැරම් මතක් සෙල්ලම් කරමු. ඉතින් මේක ප්ලේ කරමු. මේක මම ස්පීඩ් දාන්න. ඉතින් ඔන්න අපි ඒක බින් කරලා ඉතින් අපිට ගන්නවා 180ක් වගේ එකතු වුණා අපේ ෆිනන්ස් එකට. ඉතින් මේවට මම සෙල්ලම් කරන්න පුළුවන් බලන්න 180ක් අපිට එකතු වුණා. ඉතින් කැරම් ගේම් එක ඒ විදිහටම අපිට සෙල්ලම් කරන්න තියෙන වඩ මේ රූම් එකට සෙල්ලම් කරන්න පටන් ගන්න පුළුවන්. මම දැන් මෙතනින් බෑක් වෙන්න. ඒ ගේම් එක සෙල්ලම් කරලා දැන් නැති වඩ තාම මේක තියෙනවා පූල් ගේම් එක කාසරීනා කියලා ගේම් එකක් තියෙනවා. ආන් ඒ වගේ ඔයාලා මේක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අපි තව වීඩියෝ එකකින් කතා කරමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් දැන් පෙන්නනවා වීඩියෝ ගන්න කොහොමද කියලා මෙතනින්. ඔයාලට පුළුවන් මෙතන wallet කියලා ඔප්ෂන් එකකට මෙතන යන්න. මෙතන වීඩියෝ කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ බැංක් නේම් එක ඔයාගේ බැංක් නේම් මෙතනින් සෙලාන් HNB විතරයි. ඉතින් ඔයාලා මෙතනින් අද බැංක් එක සිලෙක්ට් කරන්න පුළුවන් ඔයාගේ මේ සෙලාන් හෝ HNB account එක නැත්නම් ඊට පස්සේ ඔයාට බැංක් නේම් එක සඳහන් කරන්න ඔයාගේ බැංක් නේම් එක people's ද BOC ද commercial ද සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ account number කින් දාන්න ඔයාගේ account number මෙතනින් type කරගෙන ඊට පස්සේ account holder name එකකින් ඔයාගේ නම මෙතනින් සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ branch එක ඔයාගේ මොන branch එකේ තියෙන කියලා මෙතනින් සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන amount එක රුපියල් ඔයාට minimum withdrawal එක රුපියල් 1000යි. කියන්නේ ඔයාගේ account balance එක රුපියල් 1300ක් තියෙන්න ඕනේ. ඒකල්ලා රුපියල් 300ක් account එකේ තියාගෙන රුපියල් 1000ක් ඔයාට මේක withdraw ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න රුපියල් 1000ට වැඩියෙන් දෙන මුදල් තමයි ඔයාට withdraw ගන්න පුළුවන් ඉන්නේ මේකේ. ඊට පස්සේ ඔයාට මේක confirm කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් business days එකක් දවසක් සාමාන්‍ය පැය 24ක් ඇතුළත ඔයාගේ මේක deposit එක withdrawal එක ඔයාගේ බැංක් එකට deposit වෙනවා. මේ ටික අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ site එක ඇතුළේදී. ඉතින් play කරලා බලන්න. ඔයාලට හොඳට ගේම් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාට මොකක් හරි doubt එකක් આવොත් 24 hours මෙයාලගේ service එක තියෙනවා. customer service එක තියෙනවා. ඉතින් ඔයාලට help එක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේ තමයි අපේ site එකේදී මේකේ ඔයාලට updates ටික ඔක්කොම enable කරන්න පුළුවන් notification විදියට. ඉතින් අවිල try කරලා බලන්න. ඔයාලට මේ Playport කියන site එකේ අපේ ලංකාවේම site එකක්. ඒ නිසා earning වලට බය වෙන්න දෙයක් නැහැ. එයින්දා ඇවිල්ලා කරලා බලන්න ඔයාලට පොඩි earning එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් කැරම් සහ බූරු කියන්නේ ලොකක් ගොඩක් ප්‍රසිද්ධ ගේම්. එහින්දා ඕන කෙනෙක්ට play කරන්න පුළුවන් මේ ගේම්ස්. එහෙනම් අපි ඉස්සරහට මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.